皆さんこんにちは。何々たところです。何々たところです。යම් කිසි ක්‍රියාවක් කරා විතරයි කියලා කියන එක. මොනවා හරි ක්‍රියාවක් මේ දැන් කරලා ඉවරුණා විතරයි කියලා කියනකොට verb එකේ තා form එකත් එක්ක තොකරෝ දෙස් කියලා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. verb එකේ තා form එකත් එක්ක තොකරෝ දෙස් නනි නනි තා තොකරෝ දෙස්. はい。උදාහරණයක් විදිහට 私は今晩ご飯を食べたところです。私は今晩ご飯を食べたところです。食べます。කනවා。食べた。කෑවා。食べたところです。කෑවා විතරයි。මම දැන් මේ රෑ කෑම කෑවා විතරයි。私は晩ご飯を食べたところです。යම් කිසි ක්‍රියාවක් කළා විතරයි. එතකොට ඔන්න ওই විදිහට ඕනෙම අවස්ථාවකදී මොනවා හරි ක්‍රියාවක් කළා විතරයි කියලා කියනකොට verb එකේ තා form එකත් එක්ක ところです කියලා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. じゃあまたね。